වැඩේ ෆේල් වුණා. දැන් ඉතින් මම මොකද කරන්නේ? බලමු තව අන්තිම පාර try කරලා. හරි guys මං තාප්පේ නැග්ගා. දැන් තියෙන්නේ පල්ලෙහාට පැනලා බලන්න තමයි ඉතින්. තියෙන්නේ ලෝකේ තියෙන වැඩියෙන් බම්ෆෙන බෝලේ. මං හරියට දන්නේ නැහැ. ඒකට මං දැකලා තියෙන්නේ මේ බෝලේ. මේකේ නම තමයි වේරෝනා. ඔයත් ඕනනම් දරාස් එකට ගිහලා සර්ච් කරලා බලන්න. මම මේ ගත්තේ දරාස් එකෙන්. ඉතින් ඔයාලා බලන්න ඇති මම මේ බෝලයක් බදාගෙන මොකද්ද කරන්න කියලා. මේක නෙමේ චැලෙන්ජ් එක. මං එක දවසක් මෙන්න මෙහෙම පිටියට බෝල ගගහා ඉද්දි එක දවසක් ගිහිල්ලා බුදුමැදුර වැදුනා. මෙන්න බලන්නකො බුදුමැදුර හැටි ආයෙත් දෙකටම පැනලා ගිහිල්ලා. ඒක නිසා අපේ අම්මා මේ බෝලේ එහා වත්තට දැම්මා. දැන් ඉතින් මොකද්ද කරන්නේ? දැන් අපිට තියෙන්නේ ඒ බෝලේ හොයාගන්න එක. හොයාගන්න එක ඔයාලා හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ටිකක් අමාරු වැඩක්. ඇයි? එහා වත්ත ගොඩක් ලොකුයි. අපේ අම්මා එහා වත්තට තමයි මේ බෝල දාන්න නැත්තේ. අපි බලමු ගිහිල්ලා අපිට මේ බෝල හොයන්න පුළුවන් වේද කියලා. තියෙන්නේ අපේ ගෙදරින් තියෙන එහා වත්ත ගෙදර. අපේ අම්මා අනිවාර්යෙන් මේ ගෙදරට තමයි බෝල දාලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ ගෙදර බෝල තියෙයිද කියලා. අපේ අම්මා නම් දැන් ගෙදර නෑ. අපේ අම්මා අපේ නංගව පන්දි දාන ගිහිල්ලා. විනාඩි 5ක් වගේ පොඩි කාලේ තියෙන්නේ මට මේ බෝලේ හොයන්න. අපි බලමුකෝ. අපේ මුලින්ම මේ ගහ යට බලමු තියෙයිද කියලා. බෝලේ නම් තියෙන පාටක් නෑ. බලමු. තව පොඩ්ඩක් බලමු. මේක නම් ටිකක් ලේසි වෙන එකක් නෑ. අපි ගිහිල්ලාම බලමුකෝ. මෙතනත් නැද්ද කොහෙද? බලමු ගේ පිටිපස්සට ගිහිල්ලා. බෝලේ මෙතනත් නෑ. කොහෙද දන්නේ ඇත්තට මේ බෝලේ? මේක නම් ගොඩක් අමාරු වෙන චැලෙන්ජ් එකක්ද කොහෙද? මෙතනත් නෑ. කෝ අපේ මේ බෝලේ කොහෙට විසික් කළාද දන්නේ නෑ. මට නම් ෂුවර් නෑ අපේ අම්ම ගොඩාක් ඈතට විසික් කරාද දන්නේ නෑ. අර වත්තට වක් ගියාද දන්නේත් නෑ. මට ඒක ෂුවර් නෑ. පොඩ්ඩක් ගණන් ගන්න එපා සද්ද ඇහෙනවා. අපේ ආ පැත්තේ ගෙදර හදනවා. ඒක ගණන් ගන්න එපා. අපි ගිහිල්ලා බලමුකෝ බෝලේ කොහෙද කියලා. මේ බෝලේ මේ පඳුර යට නැද්ද කොහෙද? බලමු පඳුර උඩවත් හිර වෙලාද කියලා. බෝලේ නෑ. අයියෝ අපරාධ රුපියල් 5000ක විතර බෝලේ. අයියෝ මගෙත් මෝඩකමනේ. තුනකුත් පහු වෙලා මම බෝලේ හෙව්ව බෝලේ නෑ. මට නම් හිතන විදිහට අනිවාර්යෙන් එහා වත්තට ගිහිල්ලාද කොහෙද? අපේ අම්මා හයියෙන් විසික් කරන්නේ නැති. අපි බලමුකෝ ඒ වත්තට ගිහිල්ලා. මේ තාප්පෙන් තමයි පයින් තියෙන්නේ. මට මේ තාප්පෙන් පයින් පුළුවන් දන්නෙත් නෑ. මං කවදාවත් මේ තාප්පෙන් එහා වත්තට පැනලම නෑ. මේ තාප්පේ නැගලම් බලමු. අම්මෝ ටිකක් අමාරුයි මේ වැඩේ නා. අම්මෝ බුදු අම්මෝ මට නගින්න බෑ වගේ. හරි උනත් තව පාර try කරලා බලමුකෝ. බුදු අම්මෝ අයියෝ මං දෙවෙනි පාඩම වැඩේ ෆේල් වුණා. දැන් ඉතින් මම මොකද්ද කරන්නේ? බලමු තව අන්තිම පාර try කරලා. හරි guys මං තාප්පේ නැග්ගා. දැන් තියෙන්නේ පල්ලෙහාට පැනලා බලන්න තමයි ඉතින්. බෝල නම් පේන තෙක් මානක නෑ. පොඩ්ඩක් බලමුකෝ. එහා වත්ත කැලේ තියෙන්නේ. මට නම් පොඩ්ඩක් හොයන්න අමාරු වෙයි. හරි එහෙනම් යාළුවනේ දැන් මං හදන්නේ තාප්පෙන් පයින්න. පොඩ්ඩක් ඉන්න යාළුවනේ. මම මේ ෆෝන් එක මෙතෙන් තියලා තමයි පයින්නේ. හරි guys මං තාප්පෙන් පල්ලෙහාට පැන්නා. දැන් අපි බලමු බෝලේ කොහෙද තියෙන්නේ කියලා. මේ බලන්නකො යාළුවනේ ට්‍රොෆික් වල හැමදේම තියෙනවා. එහා වත්තේ කට්ටිය දාපු ඒවා තමයි ඉතින් මේ. අම්මෝ කැලෙත් වගේ මට නම් අරහෙට නා යන්න බැරි වෙයි. අපි මේ හරියෙන් බලමුකෝ. බෝලේ කොහෙද අනේ මගේ බෝලේ. අම්මට සිරි අර තියෙන බෝලේ. අනේ මගේ බෝල පැටිය. හරි යාළුවනේ මේ තියෙන්නේ මගේ වේරෝන බෝලේ. මං ඒක අන්තිමේදී හොයාගත්තා. ඒ කියන්නේ මම චැලෙන්ජ් එක දිනු. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට ජය.